සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාතරී පිතරී චාපි අතෝ ජෙට්ටම්මි භාතරී ආචරියේ චතුත්තම්මි තේසු නමානං කෛරාත්ථ තේසු යස්ස සගාරවෝ තීති. විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය නන්දසාර ලොකු හාමුදුරන් වහන්සේ අද දින උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබන ආනන්ද මෛත්‍රී ජාත්‍යන්තර පුස්තකාලයේ ආධිපත්‍ය දුරන්දර නිවිතිගල අනෝම ලොකු හාමුදුරන් වහන්සේ, එවැගේම අප කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති බියගම චන්දානන්ද හාමුදුරුවෝ, ප්‍රධාන කොටගත් විහාරස්ථ පූජනීය මහා සංඝරත්නයෙන් පළමු කොට අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, පින්කමේ අද දින දායකත්වය දක්වන සුමනසිරි විමලනාථ බෝගාවත්ත මහත්මයා, චාමර ජයනාථ බෝගාවත්ත මහත්මයා ප්‍රධාන බෝගාවත්ත පවුලේ පින්වත් පිරිස වගේම මේ විහාරස්ථානයට සම්බන්ධ සතර පේරුවේ දායක කාරකාදී පින්වත් ලොකු කුඩා ඔබ සියලු දෙනාම දවසේ කටයුතු නිමාවට පත් කරලා ගතසිත වෙහෙසට පත්ව තිබෙන වෙලාව. නමුත් ඒ වෙහෙස ගැන නොතකා විහාරස්ථානයට පැමිණ පළමුවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් ආමිස පූජාවක් සිද්ධ කරලා දැන් තවත් වටිනා පින්කමකට මුල පුරන වෙලාව. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයට අනුව කියනවනම් පින්නතුනි, සියලු දානයන් අතර වටිනාම දානයයි දැන් ඔබ සිද්ධ කරගන්නට සූදානම. ඒ ධර්ම දානය කියන පින්කම. බණහන්නට මත්තෙන් අද විහාරස්ථානයේ මේ වගේ පින්කමක් පවත්වන්නේ ඇයි කියන කාරණය සිහිපත් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම අපේ යුතුයකමක් වෙනවා. මුලින් අරමුණ පැහැදිලි කළ අපේ චන්දානන්ද පණ්ඩිත හාමුදුරුවෝ මේ පින්කමේ මූලික මුඛ්‍ය පරමාර්ථය ප්‍රකාශ කළා. එකක් තමයි මේ විහාරස්ථානයේ වැඩ සිටින ආනන්ද මෛත්‍රී ජාත්‍යන්තර පුස්තකාලයේ ආධිපත්‍ය ධූරය දරන මේ නිවිතිගල අනෝම ලොකු හාමුදුරන් වහන්සේගේ 70 වෙනි ජන්මදිනය සිහිපත් කරලා උන්වහන්සේට ආශිර්වාද කිරීම. ඒ වගේම මේ රටේ වැඩ සිටිය ඊටාම ශ්‍රේෂ්ඨ සංඝ පඬිරුවණක් වන බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන් මහා නායක හාමුදුරුවන්ගේ 28 වන ගුණ සමරුව. ඒත් එක්කම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති අතිපූජනීය පේනන්දසාර ලොකු හාමුදුරන් වහන්සේ මදක් රෝගීව පසු වුණා පහුගිය කාලේ. උන්වහන්සේට ආශිර්වාද කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ.
ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂ මිනිස්සයෝ පින්කම් කරන්න ඕන වුණාම ඒ සඳහා විවිධ අරමුණු මූලික කරගන්නවා. ඒ අනුව අද දායකත්වය දක්වන බෝගහවත්ත පවුලේ ඇත්තන් වගේම මේ පන්සලට සම්බන්ධ දායක කාරකාදී පින්වත් පිරිස පන්සලේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ඊටාම වැදගත් සත්පුරුෂ අරමුණු කීපයක් මුල් කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අතරින් ප්‍රධාන අරමුණ නිවිතිගල අනෝම ලොකු හාමුදුරන් වහන්සේගේ 70 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම. පින්නතුනි පැවිදි ජීවිතයට අනුගත වෙච්ච හාමුදුරුවන් වහන්සේ නමක් කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළා දසධම්ම සූත්‍රයේදී. ඒකේ කාරණා 10ක් පෙන්වනවා. එකක් තමයි පරපටිබද්දාමේ ජීවිකානි පබ්බජිතේන අබින්හං පච්චවෙක්කිතබ්බා. මගේ ජීවිතය අද පටන් පරපටිබද්දයි. අනුන් වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයක් කියන එක භික්ෂුවක් මතක තියාගත යුතුයි. දැන් බලන්න අපේ හාමුදුරුවරු ජීවිතේ කුඩා කාලේ නැත්තම් තරුණ අවදියේ ගෙවල් වල පරිසරයෙන් ඈත් වෙලා අම්මලා තාත්තලා අත්හැරලා තමන්ගේ සහෝදර ඥාතීන්ගෙන් වෙන් වෙලා පන්සලට ඇවිල්ලා පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ සියලු කටයුතු කරන්නේ ඊළඟට ඉන්න පන්සලේ දායකයන් වෙනුවෙන්. දැන් නිවිතගල අනෝම හාමුදුරුවෝ උන්වහන්සේගේ ජන්ම භූමිය නිවිතගල වුණාට මේ බලංගොඩ ප්‍රදේශයේ උඩුමුල්ලනේ. උඩුමුල්ල ගමේ මේ පන්සලේ වැඩ හිඳිමින් මේ දායක කාරකාදීන්ගේ කටයුතු සිද්ධ කළේ. ඒ කටයුතු වලට උන්වහන්සේ දක්වන සහයෝගය, උන්වහන්සේ දක්වන කැපවීම, උන්වහන්සේගේ ඒ උනන්දුව නිසා පන්සලේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසන ඇතිව 70 වන ජන්මදිනයට ආශිර්වාද කළ යුතුයි කියන සිතුවිල්ලක් ගම්වැසි දායක පිරිසටත් පන්සලේ හාමුදුරන්ටත් ඇති වුණා. මේකට කියන්නේ කෘතවේදීත්වය නැත්තම් කළගුණය. මොකද්ද කළගුණය කියන්නේ? මේ මානව සංහතිය තුල තියෙන ශ්‍රේෂ්ඨම ගුණය. කොටින්ම කියනවා නම් සතුන් මිනිසුන් අතර වෙන්වීමක් සිද්ධ වෙන්නේ කළගුණය නිසායි. පින්නතුනි කළගුණය ගැන ලෝකයට ප්‍රායෝගික පාඩම කියා දුන්න විශිෂ්ටතම ආගමික ශාස්ත්‍රවරයා කවුද? අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ උත්තරීතර බුද්ධත්වය ලැබලා සත්සතියක් ගත කළා කියලා ඔබ අහලා තියෙනවනේ. ඒ දෙවෙනි සතියට කියන්නේ අනිමිස ලෝචන පූජාව. මොකක්ද අනිමිස ලෝචනය කිව්වේ? බුදු බව ලබන්න සෙවන දුන්න බෝධිය දිහා දින 7ක් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. දැන් මේ බුදුහාරෝ බලාගෙන හිටියේ මිනිස්සෙ දිහාද? නෑ. අඩු ගානේ තිරිසන් සතෙක් දිහාද? නෑ. අජීවි ගහක් දිහානේ. හිතන්න බැරි වෙලා හරි අපි ඔය වැඩේ කළොත්. ගෙදර තියෙන පොල් ගහක්, කොස් ගහක් නැත්තම් අඹ ගහක් අපට ගෙඩිත් දෙනෝ, හේවණක් දෙනෝ. ඒ නිසා මේ ගහට මම කළගුණ සලකන්න ඕන කියලා. සතියක් නෙවෙයි. දවසක් ඔය ගහ දිහා බලාගෙන ඉන්න ගියොත් ගෙදර ඉන්න අනිත් අය මොකක් කරයිද? දැන් නම් මොලේ හොඳ නැති වීගෙනයි එන්නේ කියලා අනිවාර්යෙන් මානසික වෛද්‍යවරයෙක් ළඟට ගෙනියනවනේ. දැන් ලෝතුරා බුදුහාමුදුරුවෝ එතකොට ඔය වැඩේ කළේ අනවබෝධෙන්ද? නෑ. අපි බුදුහාමරන්ට කියනවා සම්මා සම්බුද්ධ. සියල්ල මනාව අවබෝධ කරගත්ත බුදුහාමුදුරන්ට පින්වතුනි ඔතන වරදින්න විදිහක් නෑ. උන්වහන්සේ සැබෑ අවබෝධයෙන් මේ වැඩේ කළේ. ඒකෙන් ලෝකයට දුන්න වටිනාම පණිවිඩයක් මොකද්ද? යම් කිසි උපකාරයක් ගත්තනම් ප්‍රත්‍යුපකාර කරනකොට මිනිස්සෙක් වෙන්න ඕනේ නෑ. තිරිසන් සතෙක් වෙන්නත් ඕනේ නෑ. සමාජ දහමේ අජීවී වස්තුවකට උනත් කමක් නෑ කළගුණ සලකන්න.
එහෙම සබාදහමේ අජීවී වස්තුවකටත් මිනිසුන් කළගුණ සලකනවා නම් මිනිසුන් අතර කළ ගුණය කොයිතරම් හොඳට පිහිටන්න ඕනද? අන්න දීපු පණිවිඩය. එහෙනම් ලෝකයට කළ ගුණ සැලකීමේ උතුම් පණිවිඩය මනාව කියා දුන් ශ්‍රේෂ්ඨ ආගමික ශාස්ත්‍රවරයා ලෝතුරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ අනුගාමිකයන් තමයි බෞද්ධයෝ කියන්නේ. ඒ බෞද්ධයන් තුල කළ ගුණය මනාව පිහිටන්න ඕන. අද මේ පන්සලේ කරන පින්කමේ මා කිව්ව අරමුණු තුනේම තියෙන්නේ කළ ගුණය. අනෝම ලොකු හාමුදුරුවන්ගේ 70 වන ජන්මදිනයට ආශිර්වාද කරන්න සිතුවිල්ලක් පහළ වීමම කොච්චර වටිනවද? උන්වහන්සේ මේ ශාසන බ්‍රහ්මචර්යාවේ නිරත වෙමින් ගත කරන ජීවිතයට තවදුරටත් විශාල කායික ශක්තියක් මානසික ධෛර්යයක් වෙනවා පින්නතුනි මේ කරන පින්කම. අනිත් එක උපන්දිනය සමරන්නෙත් අර්ථවත් විදියට. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ උපන්දිනයක් කියනකොට අපට නම් මතක් වෙන්නේ මොකද්ද? පාටි දාන එකනේ. දැන් ඔය කවුරු හරි කිව්වොත් අද මගේ උපන්දිනය කියලා ගත්කටටම අනිත් අය මොකද කියන්නේ? එහෙනම් කෝ අපට අද පාටියක්. මේ පාටි දාලා උපන්දින සමරන සිරිත පින්නතුනි අපි බටහිර සංස්කෘතියෙන් උරුම කරගත්ත නරක ආදර්ශයක්. සැබෑ උපන්දින සැමරුමක නම් සිද්ධ වෙන්න ඕන හැබෑවට මොකද්ද? පින්කමක් කරලා ඒ පිනෙන් සතුටක් හිතේ ඇති කරගන්න එකයි. උපන්දිනයක් ලබනවා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන කාලෙන් දින 365ක් අහිමි වීම නෙවෙයිද? එතකොට එහෙම 365 ඒවා අහිමි වෙමින් අපි ටික ටික ලං වෙන්නේ මොකටද? අනෝ මහඳුරන්ට ඇහෙන්න කියන්න එපා. ඔව් අපි ලං වෙන්නේ පින්නතුනි මරණය කරා. බෞද්ධයන් හැටියට අපි තුල තියෙනම විශ්වාසයක් මරණින් මත්තේ මොකද්ද? නැවත උත්පත්තියක් තියෙනවා. ඒකට කිව්වේ පුනර්භවය. නැවත උත්පත්තිය යහපත් කර ගන්නට නම් කරන්න ඕන මෙලවදී යහපත් ක්‍රියා. අන්න ඒ නිසා උපන්දිනයක් සමරන වෙලාවක මෙහෙම පින්කමක් කළාම මේ මානව අපිට හමු වෙන මිනිසුන් අතරින් නෙවෙයි දෙවියන් අතරින් පවා ලැබෙන ආශිර්වාද. ඒ නිසා අනුම ලොකු හාමුදුරන් වහන්සේට සුබ උපන්දිනයක්ම වේවා. තුනුරුවනේ ආශිර්වාදයෙන් තවදුරටත් চিරාත් කාලයක් සසුන් වැඩ වඩන්නට ශක්තිය ලැබේවා කියලා අපි පළමුවෙන් ආශිර්වාද කරනවා. ඊළඟ අරමුණ තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී අපේ බෝධිසත්ව ගුණෝපේත මහානායක හාමුදුරුවන්ගේ 28 වන ජන්මදිනය 28 වෙනි ගුණානුස්මරණිය වෙනුවෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම. බලංගොඩ නායක හාමුදුරුවෝ ගැන මම හිතන්නේ මේ ඉන්න කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බලංගොඩ කියන ගම ලෝකයට ගියා නම් ගියේ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ නිසා. බලන්න පින්නතුනි අපේ රටේ ගම් ප්‍රසිද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් හොඳට අනිත් එක නරකට. දැන් හොඳට ප්‍රසිද්ධ වෙච්ච ගම් බලංගොඩ කියනකොට කවුද මතක් වුනේ? ආනන්ද මෛත්‍රී නායක. ගංගොඩවිල කියනකොට සෝමහාමුදුරුවෝ. පානදුර කියනකොට අරිය ධම්මා. මඩිය කියනකොට පඤ්ඤාසී හාමුදුරුවෝ. මාදුළුවාව කියනකොට මන් දැන් තවනම් ගම් කීපයක නම් කියන්නද? ගණේ මුල්ල, කෙහෙල් බද්දර, බැද්දගාන, ගෝනවල, මා කඳුර අපෝ කියන්නත් බයයි. දැන් බලන්න වෙනසක් තියෙනව නේද? අර නම් ඇහෙනකොට හිතට ඇතිවෙන්නේ මහා පුදුම ගෞරවයක්. හැබැයි අර නම් ටික ඇහෙනකොට එහෙම ගෞරවයක්ද? බයක්, තැතිගැන්මක්. අපේ රටේ හොඳට නම් ප්‍රසිද්ධ වුණා නම් ප්‍රසිද්ධ වුණේ හාමුදුරුවරු නිසායි. බලන්න
ගිහි අයගේ නම් ප්‍රසිද්ධ වෙන්නේ වාසගමත් එක්ක. දැන් ඔබ මොන විදිහට ඉගෙනගෙන විද්‍යාඥයෝ වුණත් ගමේ නම නෙවෙයි මුලට කියවෙන්නේ. මොකද්ද? වාසගම එක්ක නමනේ. පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට කුලදරුවෙක් ඉස්සෙල්ලම නැති කරගන්නේ මොකද්ද? නෑ. කොණ්ඩේ ඉස්සෙල්ලම නැති කරගන්නේ නේ. ඔළුවේ තියෙන කෙස් ටික කපලා අයින් කරනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? කියන්නකො දැන් බය නැතුව තැන් වල කියන්න පුළුවන් නා. තාට්ටේ නේ. ඔව්. ඒ කියන්නේ පැවිදිකමේ පළවෙනි සංකේතය ඔය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සිවුරු පටිය කරකට ගහලා මේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ පරම්පරාවෙන් උරුම වෙච්ච වටිනාම දේ මොකද්ද? වාසගම. ඔය කියන්නේ සර්නේම් එක කියලා. ඒක නැති වෙනවා. ගිහි ඔබට ඕක කොච්චර වටිනවද බලන්න. ඕක නැතුව ඉස්කෝලේකට යන්න පුළුවන්ද? උප්පැන්නේ හදාගන්න පුළුවන්ද? පාස්පෝර්ට් එක ඩෙන්ටිටි එක හදාගන්න පුළුවන්ද? කිසි දෙයක් කරන්න බෑ. හැබැයි පැවිද්දට එනකොටම ගිහි කුල දරුවෙක්, ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් වෙනකොට නැති වෙන්නේ මොකද්ද? අන්න ඒ සර්නේම් එක නැත්තම් වාසගම. එදා ඉඳලා වාසගම බවට පත් වෙන්නේ මොකද්ද? ගමක නමක් නේ. මේ රටේ ගම් ටික ප්‍රසිද්ධ කළේ කවුරුවත් නෙවෙයි හාමුදුරුවෝ. බලංගොඩ මහානායක හාමුදුරුවෝ කියන්නේ මේ බලංගොඩ ගම ලෝකයට ගෙනිච්ච ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ගුණ සිහිපත් කිරීමට ඒකම ඇති. වර්තමාන විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට ආයුරාරෝග්‍ය ආදී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමත් තවත් තරමුණක් කරගෙනයි මේ පින්කම කරන්නේ. එහෙමනම් මේ සියලු පින්කම් වල තියෙන්නේ කළ ගුණය හා බැඳිච්ච ශ්‍රේෂ්ඨතම යුතුයකම් ඉටු කිරීම. ඒ වගේම අනිත් අතට ඔබට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න ලැබිච්ච අවස්ථාව. දැන් පින්නතුනි බණ පොතේ වචනයක් කියන ඔබ අහලා ඇති ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ කියන වචනේ තේරුම තමයි ලැබුණු අවස්ථාව නැත්තම් එළඹුණු මොහොත. එළඹුණු මොහොත කිව්වේ මොකටද? කුසල් වඩන්නට ලැබුණු අවස්ථාව. මේවට කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍රයක් ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට කිව්වෙත් කල්යාණ මිත්‍ර සූත්‍රය. ඒකේ පෙන්නනවා පින්නතුණී ලෞතුරා බුදුහාමුදුරුවෝ මහණෙනි මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙකු ළඟ තියෙනවා ලක්ෂණ 4ක්. මොනවද? කල්යාණ මිත්‍රය නිතරම තමන් යහපත් දේ කරනවා. අන් අය යහපත් දෙයට පොළඹවනවා. තමන් අයහපත් දෙයින් ඈත් වෙනවා. අන් අය අයහපත් දේවල් වලින් ඈත් කරනවා. දැන් මේ කරන පින්කම් මාලාවේ ලක්ෂණ 4ම තියෙනවනේ. පන්සලේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මූලික දායක කාරකාදීන් මේ පින්කම් සංවිධානය කළා කියන්නේම යහපත් ක්‍රියාවක් නෙවෙයිද? කාටවත් ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් ද මේ වැඩේ වැරදි, මේක නරකයි, මේකෙන් කාට හරි වෙන්නේ අවඩක් අයහපතක් කියලා? දැන් බලන්න උන්වහන්සේලා මේ පින්කම් ඒ විදියට සංවිධානය කළ නිසා නෙවෙයිද අද මේ වෙලාවේ ඔබ පන්සලට ආවේ? නැත්තම් එනවද? ආවත් ඔය චෛත්‍ය විහාරයේ බෝධිය වැඳලා ගෙදර යයිනේ. මෙහෙම ශාලාවේ වාඩිලා ඉඳීද පැයක්මාර? බලන්න කෙනෙක් හෝ පිරිසක් යහපත් ක්‍රියාවක නිරත වෙනකොට තවත් විශාල පිරිසක් ඒකට අනුගත වෙන හැටි. යම් තැනක යම් කෙනෙක් යහපත් ක්‍රියාවක නිරත වෙනවා කියන්නේ ඉබේම අයහපත් ක්‍රියාවන්ගෙන් ඈත් වීම. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? අද මේ වෙලාවේ ඔබ පන්සලට එන්නේ නැතුව ගෙදර හිටියනම් මොකක් කරයිද? භාවනා කරනවා. අර රූප වාහිනිය දාගෙන ඕක දිහා බලාගෙන ඉන්නවනේ.
දැන් ඒ පැයක් රූපවාහිනිය බලනකොට හිතේ ඇතිවන සිතුවිලි පන්සලට ඇවිල්ලා පැයක් මෙහෙම බනහනකොට හිතේ ඇතිවන සිතුවිලි අතර වෙනසක් නැද්ද? දැන් ඔය සමහරු කියන මම නම් හාමුදුරනේ ටීවී එකේ නාට්‍ය බලන්නෙත් නැහැ, චිත්‍රපටි බලන්නෙත් නැහැ. අර සංගීත වැඩසටහන් බලන්නෙත් නැහැ, බලන්නත් බෑ. බැලුවොත් බලන්නේ ප්‍රවෘත්ති ටික විතරයි කියනවා. ඒක බැලුවන් හොඳටම ඇති. අනිත් ඔක්කොම බැලුවා වගේ. දැන් බලන්න ඔය සමහරු ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකොට ඇතැම් අයගේ මූණු පෙන්නන වෙලාවට ඉබේම කියවෙන්නේ නැද්ද? මට නම් ඔය මිනිහා පේන්න බෑ කියලා. හිතේ ඇතිවෙන යහපත් සිතුවිල්ලක්ද? ඒවට කියන්නේ මොනෝ කියලාද? ද්වේෂ සිතුවිලි. ඒ කියන්නේ තරහව. දැන් ඔබ පන්සලට ඇවිල්ලා මෙහෙම බණ අහනකොට එහෙම ද්වේෂ සිතුවිල්ලක් ඇති වෙනවද? මම පැය දෙක තුනක් බණ කිව්වොත් නම් ඇති. අන්න එහෙනම් ඔබව අකුසලයෙන් ඈත් කරවලා කුසලයේ පිහිටවලා කුසල ක්‍රියාවකට ඔබ අනුගත කරලා තියෙන වෙලාවක් අන්න කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන වටිනාකම. එහෙනම් මෙවන් උදාරතර ආගමික ශාසනික කටයුතු කරන්න වෙනන්ද සාර හාමුදුරුවෝ, ඒ වගේම ගෞරවනීය අනෝම හාමුදුරුවෝ, චන්දානන්ද හාමුදුරුවෝ ප්‍රදාන යරත් මහා සංඝ රත්නයට කායික ශක්තිය, මානසික ධෛර්යය, නිරෝගී බව ලැබේවා කියලා ආශිර්වාද කරමු. අද දේශනාවට මා මාතෘකාව ධර්මාසනේ වාඩි වුණාට පස්සේ වෙනස් කළා. හිතාගෙන ආපු බණ නෙමෙයි දැන් කියන්නේ. ඇයි දන්නවද? මම දැක්ක මේ ළමයි ටිකක් තැන තැන වාඩි වෙලා ඉන්නවා ඇවිල්ලා බණ අහන්න. ඒ නිසා මම හිතුවා මේ ළමයින්ට එක්ක බණක් කියන්න ඕන. දැන් මම එහෙම කියනකොට වැඩි හිටියෝ හිතන්න එපා. එහෙනම් හාමුදුරුවෝ ළමයින්ට බණ කියාගත්තාවේ අපි පාඩුවේ නිදියමු කියලා. ඒත් වෙන්න එපා නිදියන්න. පින්නතනි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ ඒකට කියන්නේ මානත්තද්ද සූත්‍රය. මේ මානත්තද්ද කියන වචනේ තේරුම තමයි තදමානය ඇති කියන එක. එහෙනම් අනිවාර්යෙන් සූත්‍රයේ විස්තර කරන්න ඇත්තේ මොකද්ද? තද මානය පිළිබඳ. ඔව්. ලෞතර බුදුහාමුදුරුවෝ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්න කාලෙකයි මේ සූත්‍රය දේශනා කළේ. බුදුහාරන්ගේ සිරිතක් තියනවා කොයි පන්සලේ වැඩ හිටියත් හවසට රැස් වෙන පිරිසට බණ කියනවා. සෙනග යනවා බණ අහන්න. නිකම්ම නෙවෙයි. තෙල් මල් ඇඳ මේ අරගෙන සුදු වතින් සැරසි. දැන් මේ ගොඩක් අය හිතන බුදුහාරන්ට තෙලින් මලින් පූජා පවත්වන්නේ පිරිනිවන් පෑවට පස්සේ කියලා නෑ. වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙත් ඒ දේ වෙලා තියෙනවා. ඒකනේ අර සුන්දරී පරිබ්‍රාජිකා කතාවේ තියෙන්නේ ඇය මරල හැංගුව කියන්නේ කොතනද? දෙව්රම් වෙහෙරේ මල් ගොඩේනේ. ඒ කියන්නේ බුදුහාමට පූජා කරපු මල්. සුමන මාලාකාරයේ කතාවෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ජීවමානව වැඩ ඉන්න බුදුහාමුදුරන්ට ඒ පූජා පවත්වලා තියෙනවා. මේ කාලේ සවැත් නුවරේ ඉන්නවා එක බමුණෙක්. එයාට කියන්නේ මානත්තද්ද බමුණා. නමින්ම තේරෙනවා කොයි වගේ කෙනෙක්ද කියලා. අධික මානය තියෙන බමුණෙක්. සාමාන්‍යයෙන් බමුණු කොහොමවත් මාන්නාධිකයි. මෙයා ඊටත් වඩා මාන්‍ය අධික කෙනෙක්. කොච්චරද කියනවනම් අම්මට තාත්තටවත් වඳින්නේ නැහැ. දැන් එහෙම අය අපේ සමාජෙත් ඉන්නවා. මේ සමහර පුජ්‍යලයෝ ඉන්නවා අලුත් විදියට හිතන්න පටන් අරගෙන ඇතැම් විට දේශනවලදී කියනවා අම්මට තාත්තටවත් වඳින්න ඕනේ නැහැ. ඒ අය මේ ලෝකෙට අපි බිහි කළා නම් කන්න බොන්න දෙන්න ඕන, අපිට අඳින්න දෙන්න ඕන, උගන්වන්න ඕන, ඔකට ආයිත් වැඳ ඉන්න ඕනේ නැහැ. එහෙම වඳිනවා නම් ඒක කසේරුකාව පිළිබඳ ප්‍රශ්නයක්ලු. පෞරුසත්වයේ හීන වීමට හේතුවක්ලු. මේ පාසල් වයසේ දරුවන්ගේ ඔළුවට පවා මේව දානවා. හරි පරිස්සම් වෙන්න ඕන. මානත්තද්ද බමුණත් අන්නේ જાතිය කෙනෙක්. අම්මට තාත්තටවත් වඳින්නේ නැහැ. මෙයා තැන් වල යනවා මේ ගැන දේශන පවත්ත. සෙනගත් ඔහුට එකතු වෙලා හිටියා. එහෙමනේ සමාජයේ කාලෙට එනෝනේ පින්නතුනි එක විපරීත අදහස් තියෙන අය. දැන් මතකද කාලයක් අපේ අය මේ පණ කඩාගෙන දිව්වනේ අර දොළු කන්දේ පැත්තේ. දැන් යනවද කවුරුවත්? නෑනේ. ඊට පස්සේ පටන් ගත්තා නිකවැරටිය පැත්තේ යන්නනේ. අර බෝගස් වලින් නයි පෙන වතුනයි කියලා. එක විපරීත අදහස් දරන අය කාලෙන් කාලෙට එනවා.
මානත්තද්ද බමුණටත් පිරිසක් හිටිය අර අදහස් පිළිගත්ත. මෙයා මේ පිරිසත් එක්ක නැත්තම් ඒ සෙනගත් පිරිවරාගෙන තමයි තැන් තැන්වල ගිහිල්ලා දේශනා පවත්වන්නේ. කොහමරි දවසක් ඔහු දකිනවා අර දෙවුරම් වෙහෙර පැත්තට යන සෙනග. දැකලා අහනවා ඒ යන පිරිසින් කෙනෙක්ගෙන් උඹලා මේ හැමදාම හවසට ඔය සුදු අතින් සැරසිලා තෙල් මල් අරගෙන කොහාටද යන්නේ? ඒ පාර කියනවා අපි යනවා දෙවුරම් වෙහෙරට. ඒ මොකටද? භාග්‍යවත් ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ දවස්වල වැඩ ඉන්නව ඇවිල්ලා උන්වහන්සේ බණ කියනවා අපි යන්නේ බණ අහන්න. ඒ පාර බමුණ අහනවා ඔය ශ්‍රමණයන් වහන්සේ කොයි જાතිය කෙනෙක්ද? ඒ කියන්නේ බමුණ බුදුහාන්ට කතා කළේ එහෙමයි. ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බුදුහාඳුරු කිව්වේ නෑ. ඒ පාර කියන උන්වහන්සේ මහා කරුණිකයි. යන අයට බොහෝම කරුණාවෙන් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි අනාතනාතයි පිහිට විය යුතු අය හොයාගෙන පිහිට වෙනෝ ගිහින්. ඊටත් වඩා උන්වහන්සේ හරිම නිහතමානී. ළඟට එන අය එක්ක ඉස්සෙල්ල hina වෙනවා ඉස්සෙල්ල කතා කරනවා. මේක පින්නතනේ බුදුහාරන්ගේ ළඟ තිබිච්ච හොඳ ගුණයක්. ඒකට වනපතේ කියනවා පුබ්බහාසී පුබ්බභාසී ගුණය. තමන් ළඟට එන කෙනා එක්ක ඉස්සෙල්ල hina වෙනවා ඉස්සෙල්ල කතා කරනවා. සමහරට අපි ළඟ ඕක නැහැ. දැන් බලන්න ඔය ගමනක් බිමනක් ගිහින් ගෙදර ඇවිල්ලා කියනවා අන්න අහවලාද මට බස් එකේදී හම්බ වුණා. ඉතින් කතා කළා. නෑ මං කතා කළේ නෑ. ඇයි? එයා කතා කරන්නේ නැතුව මම මොකටද කතා කරන්නේ? ඇයි? අපි ළඟ මානය තියෙනවා. බුදුහාරෝ එහෙම නෑ. තමන් ළඟට එන කෙනා එක්ක ඉස්සෙල්ල hina වෙනවා ඉස්සෙල්ල කතා කරනවා. දැන් මෙහෙම කිව්වට පස්සේ මානත්තද්ද බමුණට හිතුණා බලන්න යන්න ඕන ඔය ශ්‍රමණයන් වහන්සේව. ගියාට හැබැයි මම නම් ඔහු එක්ක ඉස්සෙල්ල කතා කරන්නේ hina වෙන්නෙත් නැහැ. ඔහුට ඕන නම් මා එක්ක hina වෙයි මා එක්ක කතා කරයි. කීයටවත් වඳින්නේ නැහැ. ඇයි? අම්මට තාත්තටවත් වඳින්නේ නැහැ. ඔහම හිතාගෙන එක දවසක් හවසක තමන්ගේ පිරිසත් පිරිවරාගෙනම යනවා දෙවුරම් වෙහෙරේ අර ධම්සභා මණ්ඩපයට වේලාසනම. ගිහිල්ලා ඉදිරි පෙළම තියෙන ආසනයක වාඩි වුණා. මොකටද? බුදුහාමුදුරුවෝ වැඩියහම ධර්මාසනයේ වැඩ ඉන්නකොට හොඳට පේන්න. නියමිත වේලාවේ ලෞතුරා බුදුහාමුදුරුවෝ වැඩම කළා. ධර්මාසනයේ වැඩ හිටියා. හාත්පස බලනකොට දැක්ක පින්නතුනි මානත්තද්ද බමුණ ඉන්නවා. බුදුහාර මොකද කළේ? අනිත් අය එක්ක hina වුණා, අනිත් අය එක්ක කතා කළා. මානත්තද්ද බමුණ දිහාවත් බැලුවේ නෑ. දැන් බමුණා බුදුහාරගේ මූණ දිහාම බලන් ඉන්න. දැන් නැතුවට දැන් මා දිහා බලයි. බුදුහාර බැලුවේ නෑ. බමුණ බුදුහාඳුරන්ට ඇහෙන්න උගුර පෑළුවා. ඒත් වගක් නෑ. ඊට පස්සේ බුදුහාරට ඇහෙන්න හයියෙන් කහින්න ගත්තා. ඒත් බුදුහාරව වගක්වත් නෑ. බලන්නකො බුදුහාරන්ගෙත් වැඩවල හැටි. දැන් බමුණට හරිම ලැජ්ජයි. ඊට වඩා කේන්ති. ඇයි? පිරිසත් එක්කනේ ආවේ. කටින් බනින්න විදිහක් නෑ. හිතින් බුදුහාඳුරන්ට බනින්න පටන් ගත්තා. මහ ලොකුවට මහා කාරුණිකයෙක් කිව්වට කිසි කාරුණිකකමක් නෑ. ආගන්තුක සත්කාරයක් දන්නෙත් නෑ. කියන්නේ නම් පුබ්බහාසී පුබ්බභාසී කියලා කෝ hina වුනෙත් නෑ කතා කළෙත් නෑ. මෙහෙම ශ්‍රමණයන්ගෙන් ඇති වැඩක් නෑ කියලා හිතින් බැන බැන නැගිටලා යන්න හැදුවා. පින්නතුනි යන්න හදනකොට බුදුහාමුදුරුවෝ ගාතාවක් කිව්වා. බමුණට ඇහෙන්න. නමාන බ්‍රෝහනා සාදු අත්ති කච්චීද බ්‍රාහ්මන තේන අත්තේන ආගංචි තමේව මනුබ්‍රූහේ. බමුණ මානය පැත්තක තියලා ආවනං ආවැඩේ කරගන්න. හිස් අතින් යන්න එපා. මේක ඇහුණ විතරයි මානත්තද්ද බමුණ දැනගත්ත මේ නම් ලේසි පාසු කෙනෙක් නෙවෙයි. මණිකා ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ කාලේ ඉන්දියාවේ තිබුණ පින්නතුණි විද්‍යාවක් මණිකා ශාස්ත්‍රය. ඒ කියන්නේ ඒක ඉගෙන ගත්ත අයට පුළුවන් තමන්ගේ ළඟට එන කෙනාගේ හිතේ තියෙන දේවල් කියන්න. එයා එන්නේ මොකටද? එයා හිතන්නේ මොනවද? එයා කියන්නේ යන්නේ මොනවද? සියල්ල දැනගන්න පුළුවන්. දැන් බුදුහාරන්ට තිබුණේ ඔය එහෙම ශාස්ත්‍රයක් ප්‍රගුණ කිරීම නෙවෙයි මොකද්ද?
පරචිත්ත විඥානන කියන ඥානය. බුදුවරුන්ට පමණක් ආවේනික ෂඩ් අසාධාරණ ඥාන තියෙනවා. එයින් එකක්. කොහොම හරි බමුණ හිතනවා මේ මණිකා ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක්, ඒ නිසා මම හිතපු දේවල් සියල්ල දැනගත්තා. ඒ නිසා මොහු ගැන තවත් වචනයක්වත් කියන්න නෙවෙයි, හිතන්නවත් හොඳ නැහැ. සද්ද නැතුව ගිහිල්ලා හිටපු තැනම වාඩි වුණා. අන්න බුදුහාඳුරුවෝ බොහොම කරුණාවෙන් ඔහු දිහා බැලුවා. බලලා කියනවා, බමුණ, ඔබට යමක් විමසන්න තියෙනවා නම් මගෙන් විමසන්න. ඒ වෙලාවේ බමුණ බුදුහාමුදුරන්ගෙන් අහනවා, මේ ලෝකේ මානය නැති කරගත යුත්තේ කා ඉදිරියේද? බුදුහාමුදුරුවෝ දේශනා කළා, පින්නතුනි, 4 දෙනෙක් ඉදිරියේ මානය තියාගන්න එපා. ඒ 4 දෙනා කවුද කියලා මම පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා බලමු මානය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔය මානය කියන වචනේට තියෙනවා සමාන පද ගොඩක් නේ. මොනවද? මාන්නක්කාරකම, තව ආඩම්බරකම, අහංකාරය කියන්නකො තියෙන ඒවනේ. උද්දච්චකම, උඩඟුකම, දැන් කියන්නේ ලොකුකම නේ. එහෙමත් කියනවනේ. ඔව්. එතකොට මානය කියන වචනේ සරල අර්ථය මොකද්ද? මැනීම. මොනවද අපි මනින්නේ? මේ ප්‍රතඥ ලෝකයේ පින්නතුනි මනින්න නැති දෙයක් නැහැ. බලන්න, තැනකට ගියාම අපි වයසින් මනිනවා, රූපෙන් මනිනවා, දැනුගත්කමින් මනිනවා, ඇඳුමෙන් පැළඳුමෙන් මනිනවා, සමහරට කෑමෙන් බීමෙන් මනිනවා. ඒ විතරක් නෙවෙයි. මොනවද? තව දැනුමෙන් මනිනවනේ. දැන් කඩේකට බඩු ගන්න ගියාම ඒත් මනිනවනේ. කෙනෙක් කියයි, කවුද මනින්නේ? අපි නම් කිරණවනේ. කිරන්නට ඉස්සෙල්ලා මනින්නේ. ඔය බඩු තෝරනව නේද? මේවට වඩා අරව හොඳයි, ඒවට වඩා එහා ඒව හොඳ. අන්න මැනීම. මැනීම කියන්නේ සැසඳීම. දැන් අද බනහන්න ඔබ ආව නේද? ඇවිල්ලා සමහර විට මේ වාඩි වෙන්න ගිහිල්ලත් මනින්නේ නැති. ශාලාවේ ඇතුලේ වාඩි වෙනවද? නැත්නම් අර එහා ශාලාවේ වාඩි වෙනවද? එළියේ වාඩි වෙනවද? බිත්තියකට හේතු වෙලා වාඩි වෙනවද? නැත්නම් මැද හරියෙන් වාඩි වෙනවද? ඒක තමයි. මොකද කරන්නේ? එකිනෙක සසඳීම, අන්න ඒකට කියනවා මැනීම. පින්නතුනි, මේ මැනීම හෙවත් මානය ඇති කරගත යුතු එකක් නෙවෙයි. නැති කරගත යුතු එකක්. සසරෙහි අපි බැඳ තබන මේ බැමි 10ක් බුදුහාමර පෙන්වුවනේ. ඒකට කිව්වා දස සංයෝජන ධර්ම. අහලා තියෙනවනේ. එකක් තමයි මානය. මේ මානය ඇති කරගත්ත කෙනා පරලොවදිත් විවිධ කරදරවලට මුහුණ දෙනෝ, මෙලවදිත් විවිධ කරදරවලට මුහුණ දෙනෝ. හාමුදුරු නිතර කියන බණපදයක් තියෙන බහල ඇති. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරු. මේ මානයෙන් කටයුතු කරන අය ඊළඟ ආත්මෙ උපදිනවා කියන්නේ කවුරු වෙලාද? වඳුර වෙලානේ. ඒක තමයි ලංකාවේ වඳුරු වැඩි ඇත්තේ. පින්නතුනි, බලන්න, වඳුරෙකුට කෑමක් දෙන්නකෝ. කවදාවත් මූණ බලාගෙන ගන්නෑ. ගන්නේ අහක බලාගෙන. ඇයි? මානය. අතිමානේන කුක්කුරෝ. අධික මානයෙන් කටයුතු කළොත් ඊළඟ ආත්මවල උපදිනවලු. කුක්කුර කිව්ව කාටද? සුනකයන්. බල්ලන් වෙලා උපදිනවලු. එතකොට පරලෝ විපාකේ නරකයි. මෙලවදී විවිධ කරදරවලට මුහුණ දෙනවා සමාජයේ. ජනප්‍රවාදයේ හරි ලස්සන කතාවක් තියෙනවා. දරුවෝ තියෙන නිසා මම කියන්නම්. ඔබ අහලා තියෙන අශෝක අධිරාජ්‍යනේ. අශෝක අධිරාජ්‍යයා බුද්ධහම වෙළඳ ගන්නට ඉස්සෙල්ලා ජෛන භක්තිකී. අවුරුදු 7ක් වෙන පොඩි හාමුදුරු කෙනෙක්ගෙන් බණහලනේ බුද්ධහම වෙළඳ ගත්තේ. කවුද? නිග්‍රෝධ සාමණේරයෝ. ඊට පස්සේ පුදුම සේවාවක් කළා බුද්ධහම වෙනුවෙන්. දැන් මහවංශය කියන්නේ 84000ක් වෙහෙර විහාර කළා කියලා ඉන්දියාව පුරා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ දරුවෝ දෙන්නම ශාසනයට දන් දුන්නා. මහින්ද කුමාරයයි සංඝමිත්තාවයි. තමන්ගේ ඇමති මණ්ඩලයට අලුතෙන් පත් කරගත්ත ඇමතිවරු පිරිසක් එයට කිව්වේ ධර්ම මහා මාත්‍යවරු. එයාගේ රාජකාරිය උනේ මොකද්ද?
ඒ ප්‍රදේශවල ඉන්න පැවිදි පක්ෂයේ අය හාමුදුරු විතරක්ම නෙවෙයි අනිත් ඔය ශ්‍රමණ සම්ප්‍රදායට අයිතියි. ඒ අයට දානමාන ආදිය සපයන්න ඕන. අසරණයන්ට පිහිට වෙන්න ඕන. රෝගීන්ට බෙහෙත් ඒත් අරගෙන දෙන්න ඕන. අද අපි කියන වචනෙන් නම් සමාජ සේවා වැඩ. ඉඩකඩ තියෙන වෙලාවට රජුරෝ මොකද කරන්නේ? ඒ ප්‍රදේශවල අදාළ ඇමතිවරයාත් එක්කම යනව ඇවිදින්න. මොකටද? ඒ වැඩේ හරියට කරනවද බලන්න. එක අවස්ථාවක අයෝධ්‍යාව කියන ප්‍රදේශයට යනව පින්නතුණි. ඒ ප්‍රදේශයේ බාර ඇමතිවරයාත් එක්ක. අස්සකරත්තේ නැගලා රජුරෝයි ඇමතිවරයයි රියදුරයි එච්චරයි. මහ පිරිසක් එක්ක යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? ගියොත් වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඔහොම යනකොට රජුරෝ දැක්කා යන මග අයිනේ කුටියක් හදාගෙන වැඩ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් උදේ මිදුලම දිනවා. රජුරෝ මේ පොඩි හාමුදුරු දැක්ක විතරයි රියදුරාට කිව්වා වහාම අස්ව කරත්තේ නවත්තන්න. ඇයි? හරි ආදරේ පොඩි හාමුදුරුන්ට. තමන් යහමකට ගත්තේ පොඩි නමක්නේ. රියදුරා නැවැත්තුවට පස්සේ අස්ව කරත්තෙන් බැස්සා. බැස්සට පස්සේ කෙලින්ම ගිය අර පොඩි හාමුදුරු ළඟට. ගිහිල්ලා පසඟ පිහිටුවල වැන්දා. පොඩි හාමුදුරුවෝ ආශිර්වාද කළා සුඛී දීඝායකෝ භව කියලා. රජ්ජුරුව බැස්ස නිසා ඇමතිවරයා බැස්සා අස්ව කරත්තෙන් ගියේ නෑ පොඩි හාමුදුරුවෝ ළඟට. ඔහු කරත්ත ළඟ ඉඳගෙන හිතනවා මේ මගදී අධිරාජ්‍යය. යන තැන මිනිස්සු බිම වැටි වැටි වඳිනවා මේ රජ්ජුරුවන්ට. එහෙව් එකේ අර වගේ පොඩි නමකට මොකට වැන්දද? මම නම් වඳින්නේ නැහැ ඔහොම අයට. අන්න මානය. කොමාරි රජුර වැඳලා ආශිර්වාදත් අරගෙන ආවා. නැවත අස්ව කරත්තේ වාඩි වුණා. ඇමතිවරයාත් වාඩි වුණා. දැන් ආපහු ගමන යනවා. ඇමතිවරයාට කට පියාගෙන ඉන්නත් බෑ. ඇයි? ඉන්දියාවේ ඇමති කෙනෙක්නේ. ලංකාවේ නම් එහෙම නෑ. යන ගමන් අතරමඟදී මොකද කියන්නේ? අහන්නේ. රජුරුවන්ගෙන් අහනවා ඔබතුමා ඇයි අර පොඩි නමකට වැන්දේ? ඒ පාර කියනවා ආශිර්වාද ගන්නනේ. ඉතින් ආශිර්වාද ගන්න ඕනේ කිව්වනම් මේ පළාතේ කොච්චර ලොකු හාමුදුරු ඉන්නවද? මම එක්කගෙන යනවනේ. ඔය වගේ පොඩි නමක ළඟට ගිහිල්ලා වැන්දේ ඇයි? මම නම් වදින්නේ ඔය වගේ අයට. රජ්ජුරෝ දැනගත්ත කොච්චර මාන්නාදික මිනිහෙක්ද මේ. කල්පනා කළා හොඳ පාඩමක් උගන්වන්න ඕන. ගමන ගිහිල්ලා නැවත ආවා මාලිගාවට. අඬ ගහලා රජ්ජුරුවන් ඇමතිවරට කිව්වා හෙට රාජසභාවට එනකොට මට ඕන වෙලා තියෙනවා එළුවෙක්ගේ ඔළුවකුයි කොටියෙක්ගේ ඔළුවකුයි මිනිහෙක්ගේ ඔළුවකුයි. ඔළු තුනක් අරගෙන එන්න ඕන. රාජ නියෝගයක් ආයි කඩ කරන්න බෑ මුනොත් දඬුවම් ඇමතිවරේ වහාම ක්‍රියාත්මක වුණා. දඩයක්කාරයෙක් හමු වුණා. කොටියෙක්ගේ ඔළුවක් ඉල්ලගත්තා. මස් මඩුවකට ගිහිල්ලා එළුවෙක්ගේ ඔළුවකුත් ඉල්ලගත්තා. ඒ කාලේ තිබුණනේ පින්නතුනේ අමුසොහොන්. අමුසොහොනකට ගිහිල්ලා සොහොන් පල්ලමුණ ගිහිලා එයාට කාරණේ කියලා ඔන්න මිනිහෙක්ගේ ඔළුවකුත් ඉල්ලගත්තා. දැන් මේ ඔළු තුනක් අරගෙන පහුවෙන්ද එනවා කහාටද? මාලිගාවට. ඇවිල්ලා කියනවා ඔන්න රජතුමනි කිව් විදියට ඔළු තුන ගෙනාවා. රජ්ජුරෝ කියනවා ඔය ඔළු තුනක් අරගෙන තමුසේ යන්න ඕන දැන් නගරෙට. ගිහිල්ලා ඕක විකුණලා සල්ලි අරගෙන එනවා. දැන් ඇමතිවරයා අර ඔළු තුනක් අරගෙන ගියා නගරෙට. ගිහිල්ලා පාර යන අයට අඬ ගහනවා දැන් මේක විකුණන්න. පැයක් ගියේ නෑ කොටියගේ ඔළුවයි එළුවගේ ඔළුවයි විකුණ ගත්තා. මිනිහගේ ඔළුව ගනීද? බලංගොඩ පැත්තට එහෙම ගෙනහම ගන්නෝ පණ එපා කියලා දුවනෝනේ. හවස් වෙනකන් බලාගෙන හිටියේ කිසි කෙනෙක් ගන්නෑ. දැන් හැන්දෑවි ආයිමත් අර මිනිහගේ ඔළුවත් අරගෙන එනවා. ඇවිල්ලා රජුරවන්ට කියනවා අනේ රජතුමනි ඔන්න කොටියගේ ඔළුවයි එළුවගේ ඔළුවයි නම් විකුණ ගත්තා මේ මිනිහගේ ඔළුව කවුරුත් ගන්නෑ නේ. රජ්ජුරුව කියනවා මටත් ඉතින් වැඩක් නෑ ඔය ඔළුවෙන්. ඔකේ නම් අරගෙන ගිහිල්ලා හෙට නගරෙට කාට හරි නිකන් දීලා එනවා. දැන් ඔන්න ඊළඟ දවසේ ඇමතිවරයට තවත් රාජකාරියක්. අර මිනිහගේ ඔළුවත් අරගෙන නගරෙට ගියා මොකටද? නිකන් දෙන්න.
හතරමං හන්දිවල තියාගෙන පින්නතුනි යන්නේ ණයට බැගෑපත් වෙනවා කිසි කෙනෙක් ගන්නෙ නැහැ. දැන් ටික ටික හවස් වෙනවා. හවස් වෙනකොට ඔළුව නරක් වෙනවා. ඇමතිවරයාගේ නෙවෙයි අතේ තිබිච්ච. දැන් මේ නරක් වෙච්ච ඔළුවත් අරගෙන හැන්දෑවේ ආපහු එනවා මාලිගාවට. ඈතදිම දැනගත්ත නිකන්වත් දී ගන්න බැරි වෙලා. ඇයි? හාත්පස දුගඳ හමනවා. ඇවිල්ලා කියනවා අනේ රජතුමනි මේ මිනිහගේ ඔළුව කිසි කෙනෙක් නිකන්වත් ගන්න නෑනේ. රජුර අහනවා දැන් ඉතින් ඔය ඔළුවට මොකද වෙලා තියෙන්නේ? ඔළුව නරක් වෙලානේ රජතුමනි. රජුර කල්පනා කළා එහෙනම් අවවාද දෙන්න හොඳම වෙලාව. ළඟට අඬ ගහලා කියනවා මතක තියාගන්න හොඳට. ඔය මිනිහගේ ඔළුවට වටිනාකමක් ලැබෙන්නේ පණ ටික තියෙන කොටයි. එතකොට ඕක නවන්න කියන්න පුළුවන්. නැමිය යුතු තැන ඔළුව නැමුවොත් ආශිර්වාදෙවත් ලැබේ. එහෙමත් නැතුව නිකම්ම ඔළුව කෙලින් තියාගෙන ඉඳලා කවදක හරි පණ ටික ගියොත් තිරිසන් සතෙක්ගේ ඔළුවත් තරම්වත් එදාට මිනිහගේ ඔළුවට වටිනාකමක් නැහැ. ඒ නිසා නැමිය යුතු තැන ඔළුව නමන්න පුරුදු වෙනවා. ඇමතිවරයා තීරුම් ගත්තා ඔළුව නමන එකේ තියෙන වටිනාකම. ඒ ඔළුව නමන එකට පින්නතුනි කියනවා බණ පොතේ වචනයක් මොකද්ද? නමස්කාරය. අහංකාරය දුරු කරගන්න තියෙන හොඳම කාර්යය මොකද්ද? නමස්කාරය. දැන් මේ නමස්කාරය ගත්තාම ඕකේ වර්ග තියෙනවා දන්නවද? මොනවද? එකක් තමයි දණ්ඩ නමස්කාරය. මේ දරුවොත් ඉන්න නිසායි මම මේ කියන්නේ හොඳේ. දණ්ඩ නමස්කාරය මොකක්ද දණ්ඩ නමස්කාරය කියන්නේ? මුළු ශරීරයම බිම දිගා කරලා වඳින එකනේ. අර සුමේද තාපසයේ වැන්දේ දීපංකර බුදුහාමුදුරන්ට. දැන් ලංකාවේ බෞද්ධ අතර නැහැ. බැයි ඔය තායිලන්තේ මියන්මාරේ ඉන්දුනීසියා වගේ රටවල් වලට ගියොත් අදත් ඒ රටවල් වල බෞද්ධයෝ කොහොමද වඳින්නේ? ඔව් හාමුදුරුන්ට පින්ඩපාත යනකොට පාරේදී බිම දිගා වෙලා වඳිනවා. දැන් අපේ රටෙත් ඔය Hindu භක්තිකය හැබැයි තාම වඳිනේමනේ. දේවාල කෝවිල් වලට එහෙම ගියාම බිම දිගා වෙලා වඳිනවා. ඒකට කිව්වේ මොකද්ද? දණ්ඩ නමස්කාරය. දෙවෙනි නමස්කාර ක්‍රමය තමයි පින්නතොනි අංජලිකරණීය නමස්කාරය. මොකක්ද අංජලිකරණීය නමස්කාරය කිව්වේ? දෑත ඇඟිලි 10 සමානව තියාගෙන මහපට ඇඟිලි දෙක නලලට අරන් කරන නමස්කාරය. දැන් මේ නමස්කාර ක්‍රමය අපි අතර තියෙනවා. හැබැයි බොහෝ දෙනාගේ ඇඟිලි පිහිටන්නේ වැරදි තැන්වල. දැන් සමහරු ඔය නමස්කාරය කරනකොට මේ ඇඟිලි දෙක තියාගන්න ඕන නාහෙකුට. නැත්තම් ඔය ඇස් වටේ ළඟ. එහෙම නැත්තම් තොල් මත. එහෙම නැත්තම් නිකටට යටින් හරියට උඩින් කඩාගෙන වැටී කියලා බයට ජැක්කයක් ගහුවේ. සමහරු පපුවට තියාගෙන වැරදි. කොතන තියෙන්න ඕන? නලලේ. මහපට ඇඟිලි දෙක නලලට අරන් කරන නමස්කාරය. තුන්වෙනි නමස්කාරය තමයි උක්කුටික නමස්කාරය. දැන් සමහරු මේකට කියන ඇන තියාගෙන වඳිනව නෑ. මේක ක්‍රමයක් තියෙනවා. දකුණු දන හිස ඉහළට එසවනසේත් වම් දන හිස පොළවට බර වෙනසේත් තියාගෙන අර අංජලිකරණීය නමස්කාර ක්‍රමේදී වගේ මහපට ඇඟිලි නලලට අරගෙන කරන නමස්කාරය. දැන් මේ නමස්කාර ක්‍රමේ ගිහියන් අතර නෑ. හැබැයි හාමුදුරුවෝ අතර තාම තියෙනවා. ඔය පොහොව සීමා විනය කර්ම ආදියට හාමුදුරු සම්බන්ධ වෙනකොට නමස්කාර කරගන්නේ කොහොමද? උක්කුටික නමස්කාරය. හතරවෙනි නමස්කාරය තමයි පංචංග සමුට්ඨිත නමස්කාරය. ඔකට අපි සරල වචනයක් කියන මොකද්ද? පසඟ පිහිටුවා වැඳීම. මොකද්ද පසඟ? ඔව් හරියට හරි. දෙදන දෙවැලමිට නලල. ඔය ස්ථාන පහ පොළොවට හිටිනසේ යම් කෙනෙක් නමස්කාරයක් කරනවද ඒකට කිව්වා පසඟ පිහිටුවා වැඳීම නැත්නම් පංචංග සමුට්ඨිත නමස්කාරය. පහ. පදක්ඛිනා නමස්කාරය. අදාළ පූජාහාරයේ වස්තුව වටා ඇවිදිමින් කරන නමස්කාරය. දැන් අපි අනුරාධපුරේ ගියාම රුවන්මැලි සෑයට වඳින්නේ නැහැ නේ. එක තැනින් ඉඳන් කොහොමද වඳින්නේ? වටේ ගමන් කරනෝනේ. හැබැයි නිකම්ම ගමන් කළා වැඩක් නැහැ. ඒකේ ක්‍රමයක් තියෙනවා.
දකුණැලෙන් ගමන ආරම්භ කරන්න ඕන. දකුණැලේ කියන්නේ මේ දකුණු බාහුව අදාළ පූජාහාරයේ වස්තුව පැත්තට තියෙන්න ඕන. විශාල චෛත්‍යක නම් පින්නතුනි 16 පළක නතර වෙලා වඳින්න ඕන. කුඩා චෛත්‍යක නම් 8 පළකවත් නතර වෙලා වඳින්න ඕන. එසේ නතර වෙමින් හා ගමන් කරමින් කරන නමස්කාරයට කියනවා මොකද? ප්‍රදක්ඛිනා නමස්කාරය. පුජ්‍යල වන්දනාවටත් මේක හොඳයි. දැන් බුදුහාමුදුරන්ට දෙවිවරු වැඳලා තියෙන්නේ කොහොමද? ප්‍රදක්ඛිනා කළා. ඒකනේ සූත්‍රවල තියෙන්නේ ප්‍රදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර දායින්ස. ප්‍රදක්ෂිනා කරලා අතුරුදහන් වුණා. අම්මට තාත්තට වඳින්නත් දරුවනි හොඳයි. ඉතිහාසයේ එහෙම අම්මට වැඳපු රජ කෙනෙක් ගැන සඳහන් වෙනවා. කවුද? 8 වෙනි අග්ගබෝධි රජුරුව. අනුරාධපුරේ අවසාන කාලේ රජකම් කළේ. අනුරාධපුර අවසාන කාලේ කියන්නේ රටේ විශාල දේශපාලන අරාජකත්වයක් ඇතිවෙච්ච කාලයක්. කොච්චරද කියනවා නම් මේ සතියටත් රජවරු පහළ වුණානේ. මේ සතියේ රජ වෙනවා වෙන කෙනෙක් කොහු මරලා ඊළඟ සතියේ රජ වෙනවා. හැබැයි එහෙම කාලෙක මේ රජුරුව අවුරුදු 12ක් බොහොම ආගියට රජකම් කළා. රජුරුවම කියනවා ඒකට හේතුව හැමදාම උදේට මට අම්මගෙන් ලැබුණු ආශිර්වාදය. කොහොමද ආශිර්වාද ගත්තේ? රාජ සභාවට යන්නට ඉස්සෙල්ලා යනවා අම්ම ඉන්න ගෙදරට. තමන්ම උණු කරලා නිවාගත්ත සුවඳ ගැල්ලූ ජලයෙන් අම්ම නාවනවා. අම්ම නාවල ඉතුරු වෙච්ච වතුර ටිකෙන් තමයි රජුරු උදේට මූණ හොදගන්නේ. තමන්ම පිළියෙල කළ ආහාර අම්මට කවනවා. අම්මා කාලා ඉතුරු වෙච්ච ආහාර ටික තමයි උදේට රජුරුවන්ගේ රාජ භෝජනේ වෙන්නේ. අම්මා කාපු ඉඳුල් ටික. ඊට පස්සේ ඇඳුම් අන්දලා අත්පාවල සුවඳ තෙල් ගල්වලා අතගාලා පිරිමැදලා පුටුවක වාඩි කරනවා. ඒ පුටුව වටා 3 ගමනක් රජුරුව ප්‍රදක්ෂිනා කරනවා. ඒ කියන්නේ වටේ ඇවිදිනවා. ඉදිරියට ඇවිදින් අම්මගේ දෙපා මුල පසඟ පිහිටුවල වඳිනව වැඳලා නැගිටිනවා. නැගිටලා යන්නේ කොහොමද? අම්මට පිටුණු පා පස්සෙන් පස්සට. අම්මා නොපෙනෙන මායිමට ගිහින් අන්න හැරිලා යනවා. සාමාන්‍යයෙන් රටක රජ කෙනෙක් පිරිහෙන්නේ ඇයි? ගන්න තීන්දුව වරදිනකොට. තීන්දුව වරදින්නේ ඇයි? මනස විකල් වුණාම. කවදාවත් මනස විකල්ුන්නේ නැහැ රජුරුවන්ගේ. ඇයි? අම්මගේ ලැබිච්ච ආශිර්වාදයෙන් පිවිතුරු මනසින් ගිහින් රාජසභාවේ වාඩි වුණා. අද අපේ සමාජයේ දරුවන්ට හරි වටිනා පණිවිඩ මේවා. දැන් මං කිව්ව නේද නමස්කාර විදි කීයද? 5ක්. ඔන්න ළමයි රිවිසන් දැන්. බලමුකෝ මතකද කියලා. පළවෙනි මොකද්ද? දණ්ඩ නමස්කාරය. හරි. ඊළඟට අංජලි කරණීය නමස්කාරය. මතකයි මට. ඊළඟට උක්කුටික නමස්කාරය. ඊළඟට පංචංග සමුට්ඨිත නමස්කාරය නැත්නම් පසඟ පිහිටුවා වැඳීම. ඊළඟට ප්‍රදක්ඛිනා නමස්කාරය. හොඳට මතකයි. දැන් මට කියන්න ඔය නමස්කාර විදි 5ට අමතරව වෙන නමස්කාර ක්‍රමයක් එහෙම තියෙනවද? නෑ කියන්න බෑනේ. දැන් 아무තු නමස්කාර ක්‍රමයක් හදාගෙන තියෙනවා. අංශක 90ට විතර පොඩ්ඩක් හොඳ නවල අත් දෙක එකතු කරලා වඳින එකක් නෙහි. ඔය පන්සල් වලට ආවහම අම්මලා තාත්තලා එක්ක ළමයි අම්මලා තාත්තලා කියන අන්න පුතේ හාමුදුරු ඉන්න වැඳලා එන්න දූවගෙන එනවා පොඩි එකා වඳින්නේ අර විදිහට තමයි. වැඳලා දූවනවා. කවදාවත් පුරුදු වෙන්නත් එපා පුරුදු කරන්නත් එපා දරුවන්ට නම් විශේෂයෙන්. ඔකට නමක් කියනවා දන්නවද? කපටි නමස්කාරය. මං කියන්නේ කවුද ඕක කරන්න වැඩිපුර කියලා. ඒ ඇත්තෝ ඉතින් කඳබඩ මහත නිසා කරගත්තා වෙයි. ළමයින්ට එහෙම පුරුදු කරන්න එපා. නිවැරදි නමස්කාර ක්‍රමය පසඟ පිහිටුවා වැඳීම පුරුදු කරන්න හරියට. හැබැයි ඔය පසඟ පිහිටුවා වඳින කොටත් දරුවනි මේ වැරදි ක්‍රමත් අනුගමනය කරනවා. සමහර වෙලාවට ඔය හාමුදුරන්ට නම් වඳිනකොට
හාමුදුරන්ගේ විලුඹෙන් අල්ලනෝ වලලු කරෙන් අල්ලනෝ ඔය ඉස්කෝලවල එන අපි බනට යනවනේ මම නම් අර ශාලාවේ මැද එල්ලලා තිබුණේ දැන් පාවඩි වගේ එල්ලලා තියෙනවා ළමයි දෙපැත්තේ ඉන්නවා පුදුම බයකින් යන්නේ ඇයි දන්නවද දැන් අපි මෙහෙම යනකොට අර පාවඩේ දිගේ පොඩි උන් පැන්න ගමන් අල්ලන කකුල් දෙකෙන් 99න් බේරෙන්නේ වැටෙන්නේ නැතුව ඇයි ඇවිදිනකොට කකුල් දෙකෙන් අල්ලුවම වැටෙන්නේ නැද්ද ඇයි පුංචි කාලේ වැරදි උපදේශයක් දෙනෝනේ ළමයින්ට මොකද්ද පුතේ වඳිනකොට දෙකකුල් අල්ලලා වඳින්න කියලා මේ දෙකකුල් අල්ලලා වඳිනවා කියන්නේ විලුඹෙන් හෝ වලලු කරින් අල්ලන්න කියන එක නෙවෙයි එහෙනම් වඳින කෙනා විසින් වැඳුම් ලබන්නාගේ කකුලේ මහපට ඇඟිලි තමන්ගේ අතැඟිලි වලින් ස්පර්ශ කරන්න ඕන. ඇයි මේ මහපට ඇඟිලිම ස්පර්ශ කරන්න කියන්නේ? අපි වැඩි ගණන් ගත්තේ නැති වුණාට ඔය කකුලේ මහපට ඇඟිල්ල කියන්නේ හරි බල සම්පන්න ඉන්ද්‍රියක්. ඉස්සර ඒකනේ වෙද මහත්තුරු කියන්නේ ඔළුවට වඩා කකුල් දෙක පරිස්සම් කරගන්න කියලා. ඇයි කකුලේ මහපට ඇඟිල්ලෙන් පටන් ගන්න ස්නායුවක් තියෙනව පින්නතුනි කෙලින්ම මොළය කරා ගමන් කරනවා. මේක අතිශය සංවේදී. මම මේකට උදාහරණයක් කියන්නද? අර අනුරාධපුරේ බසවක්කුල පැත්තේ ඉන්නවා ඇස්වලට වෙදකම් කරන වෙද මහත්තයෙක්. ඔන්න ගිහපු අය ඔළුව අරනවා. ඒ වෙද මහත්තයා ළඟට ගියාම ඇහැට බෙහෙත් ගන්න කවදාවත් ඇහැට බෙහෙත්වක් කරන්නේ නැහනේ. මොකද කරන්නේ? කකුලේ මහපට ඇඟිල්ලට බෙහෙත් බඳිනවා ඇහි ලෙඩේ සනීප වෙනවා. අන්න අර ස්නායුවේ ප්‍රබල බව. දැන් සාමාන්‍යයෙන් දරුවෝ අම්මට තාත්තට වැඩිපුර වඳින්නේ කොයි වෙලාවටද? උදේටනේ. ඉස්කෝලේ යන්න ලේස්ති වෙලා නැත්තම් වෙරට යන්න ලේස්ති වෙලා ගමනක් යන්න ලේස්ති වෙලා උදේටම. මේ උදෑසන කියන්නේ පින්නතුනි කෙනෙක්ගේ මනස ප්‍රබෝධමත් වෙන වේලාව. ඒකට බලපානවා මේ බාහිර පාරිසරික සාධක. ඇයි? ලාහිරු කිරණ, සීතල සුළඟ, සිහිල් පිනිපොඳ, එතනින් ගියාම සතුන්ගේ කූජනය. ඒක නෙවෙයි දැන් බලන්න ඔය ඈත පළාතකට එහෙම අපි ගිහිල්ලා උදෙන් නැගිටලා අවට පරිසරය බලනකොට පුදුම සහනයක් ඔලුවට දැනෙන්නේ. ඒක නෙමෙයි දරුවන්ට කියන්නේ පුතේ උදෙන් අවදි වෙන්න කියලා. ඒකනේ අපේ දරුවෝ උදෙන් අවදි වෙන්නේ 11ට විතර. දැන් එතකොට බලන්න පින්නතුනි උදෑසනක අර මනස ප්‍රබෝධමත්ව ඉන්න මොහොතකනේ දරුවා ඇවිල්ලා තාත්තට අම්මට වඳින්නේ. කොතනද? දෙකකුල්. ඒ කියන්නේ මහපට ඇඟිලි අල්ලලා. බලන්නේ මහපට ඇඟිලි දරුවගේ අතැඟිලි වලින් ස්පර්ශ වෙනකොට කොච්චර සැරපරුස තාත්තා කෙනෙක් වුණත් පාත් වෙලා මොකද කරන්නේ? දෙවුරිස්සෙන් අල්ලලා දරුවා ඔසවලා අරගෙන දරුවගේ හිස කෙස් අතරින් අතැඟිලි යවලා හිස පිරිමදිනවා. දැන් දරුව පිරිමැද්දේ තාත්තගේ කකුලේ මහපට ඇඟිල්ල තාත්තා පිරිමදින්නේ හිස. ඒ කියන්නේ අර ස්නායුවට වඩාත් සමීපයි, වඩාත් සංවේදී. මේ සිරිත නිසා තමයි හැමදාම උදේට මාපිය දූදරු සෙනෙහස අලුත් උනේ. අවාසනාවට එක සංකල්ප ආව ඔය බටහිර සංස්කෘතින්ගේ අපි ඒවා වැළඳගත්තා. වැඳලා යන සිරිත වෙනුවට අතවනල බායි කියලා පැනලා යන්න පටන් ගත්තා නේද? මේ අතවනල බායි කියලා යනකොට අර තියෙන බැඳීමක් එනවද? ස්නායු මේ සංවේදී භාවයක් නැහැ. මව්පිය දූදරු බැඳීම ටික ටික ඈත් වුණා. නොසලකන දරුවෝ වැඩි වුණා මව්පියන්ට. ඒ නිසාම මහලු නිවාසත් වැඩි වුණා. වෙනමම කතා කරන්න ඕන මාතෘකාව. 8:05. දැන් මං එන්නම් ආපහු මුලට. මානත්තද්ද වුණ අහන්නේ බුදුහාරන්ගේ මොකද්ද? මානය නැති කරගත යුත්තේ කා ඉදිරියේද? 4 දෙනෙක් ගැන දේශනා කළා. බලන්න කවුද? මාතරී පිතරී චාපි. අම්මා තාත්තා දෙන්න ඉදිරියේ මානිය තියාගන්න එපා. ඇයි? මේ ලෝකෙට අපි බිහි වෙන්නේ කවුරු නිසාද? අම්මා තාත්තා. බිහි වෙනකොට බලන්නකෝ අපි මොන තරම් අසරණද?
දැන් ඔය සමහර සත්තු ඉන්නව දරුවනි ඉපදිච්ච හැටියේ නැගිටලා දුවලා පැනලා සෙල්ලම් කරනෝනේ. කොච්චර හපංකම් කියෙව්වත් මනුස්ස පැටියෙකුට ඔය වැඩේ කරන්න පුළුවන්ද? දැන් මෙතන ඉන්නවද ඉපදිච්ච හැටියේ නැගිටපු කවුරු හරි? හිතන්නවත් එපා ළඟ ආත්ම නම් නැගිටිනව තමයි. නැගිට්ටොත් ඉන්න අය පැනලා දුවනවා. මේ මනුස්ස පැටියෙක් නෙවෙයි කියලා. දෙපයක් තියනවා නැගිට ගන්න බෑ. දෑතක් තියෙන සොලොල යමක් කටට දාගන්න බෑ. කටක් තියෙන එක වචනයක් කතා කරන්න බෑ. ඇවිද ගන්න බෑ, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න බෑ. අඩු ගානේ කැලයකට තිබ්බොත් අනිත් තැලයට හැරෙන්න පුළුවන්ද? ඒකත් බෑ. කරන්න පුළුවන් එකම එක හපංකමයි මොකද්ද? දෑත දෙපේ සොලවා උඩු බැලියත් බලාගෙන හඬන එක විතරයි. කෙනෙක් හඬන්නේ කොයි වෙලාවටද? අසරණ වෙච්ච වෙලාවට. ඔය බඩගිනි වුණත් ඒකත් අසරණකමක් නේ. අසරණ වෙච්ච. අසරණකම දරා ගන්න බැරි වුණාම වැඩියෙන්ම කරන වැඩේ මොකද්ද? වැඩියෙන් අඬන එක. ඉපදෙලා මුල් කාලේ වැඩියෙන්ම කරපු වැඩේ මොකද්ද කියලා ගෙදර ගිහින් අම්මගෙන් තාත්තගෙන් අහනවා. අඬපු එක තමයි. අත්පා හරියට කෙසෙල් ගොබ වගේ තද කරලා ඇල්ලුවොත් එනින් කඩලා යනවා. ඒ කාලෙට බලන්න අම්මල තාත්තලගේ අත්පා හරි ශක්තිමත්. ගස්ගල් උනත් පෙරලයිනේ. අර ශක්තිමත් බාහු බලය යොදවන්නේ කා වෙනුවෙන්ද? දරුවන් වෙනුවෙන්. අම්මා කිරෙන් පටන් ගන්නවා තාත්තා ඒකට දහඩිය කඳුළු එකතු කරනවා. හරි හම්බ කරගෙන විද්දානම දාන දෙයි හොඳම ටික ඉස්සෙල්ලම කාටද? දරුවන්ට. බලාගෙන ඉඳිද්දි දරුවෝ වැඩෙනවා. බලාගෙන ඉඳිද්දි දරුවෝ වැඩෙනවා. අවුරුදු 12 16 වයසට එනකොට දරුවෝ දිහා බලාගෙන අම්මයි තාත්තයි කතා වෙනව කොහොමද? පේනව නේද දැන් අපේ ළමයා ගජ ඉලන්දාරියෙක් කියනවා. ගජ කිව්වේ කාටද? අලින්ට. අලි වගේ හැදිලා. ළමයා අලි වගේ හැදෙනකොට බලන්නකෝ අර ශක්තිමත් අත්පා තිබුණු අම්මගේ තාත්තගේ අත්පා වලට මොකද වෙලා තියෙන්නේ? වේලුණු නෙළුම් දඬු වගේ හත්ත පාදානස්ව තියෙන තැන පාතිය වෙන්නේ නැහැ, අල්ලන දේ අතට අහු වෙන්නේ නැහැ. නැගිට ගත්තොත් ඇවිද ගන්න බෑ, විද ගත්තොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් ආයිත් නැගිට ගන්න බෑ. දැන් ඔය කට්ටිය වාඩිලා බිම බණ අහනව නේද? ඔන්න බලන්නකො බණ ඉවරලා නැගිටින්න ගිහිල්ලා ළඟ ඉන්න කී දෙනෙක් ඇඟේ එල්ලෙනවද කියලා. ඇයි? තමන්ගේ බලය, ශක්තිය දරුවන්ගේ ශරීරේ. දැන් එතකොට දරුවන්ගේ ශරීරවල තියෙන්නේ අම්මගේ තාත්තගේ ශරීරයෙන් ලබාගත් දේවල් නෙමෙයිද? විද්‍යාව පාඩමේදී පුතේ දුවේ ඔබට කියනවා අවශෝෂණය කරගන්නවා කියලා වචනයක් නේ. බලයකින් බලය උරා ගැනීම, ශක්තියකින් ශක්තිය උරා ගැනීම. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජයේ මොන නිලේ හිටියත්, මොන තනතුර හැබුවත්, මොන පිරිස පිරිවරාගෙන හිටියත්, කොච්චර සල්ලි භාගෙ තිබුණා. ගෙදර උළුවස්සෙන් ඇතුළට එනකොට මාපියන් ඉදිරියේ නම් දරුවෝ දරුවම්ම පමණි. දරුවන් මව්පියන් ඉදිරියේ දරුවන්ට බෑ ලොකුකම් කියවන්න, මානිය තියාගන්න. ඒ සමහර ළමයි ඉන්නවනේ යමක් කමක් ඉගෙන ගත්තාම හිතනවා අපි තරම් දන්න අය තවත් කවුරුත් නැහැ. ඒ කියන්නේ අම්මලා තාත්තලා මොනවද දන්නේ? ඔය කට්ටිය තාම 18 වෙනි සියවසේනේ. අපි මේ යන්නේ 21 වෙනි සියවසේ. අපි කොච්චර දේවල් දන්නවද? ෆෝන් එකෙන් මැසේජ් එකක්වත් හරියට ගහ ගන්න පුළුවන්ද? හරි පඬිතකම් කියවන්නේ. බෑ. ඇයි? ඒ තැනට එන්න බලය, ජවය, ශක්තිය දුන්නේ කවුද? නෙස්ටමෝල් පිස්සු. අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දීපු ඒ බලය, ජවය තමයි අපේ ශරීරය තුල තියෙන්නේ. එහෙනම් අම්මා තාත්තා ඉදිරියේ මානිය තියාගන්න බෑ. 2. අතෝ ජෙට්ටම්මි බහතරි. පවුලේ වැඩිමලා ඉදිරියේ මානිය තියාගන්න එපා. දැන් මෙතන ඉඳන් පවුලේ වැඩිමල්ලු ඔන්න මේ ටික අහලා අඩි 2ක් විතර උඩින් ගෙදර යන්න එපා. ඒකටත් කියන්නේ මානිය කියලා තමයි. කවුද පවුලක වැඩිමලා කියන්නේ? අනුප්‍රාප්තික චරිතය.
තාත්තා ගෙදර නැති වෙනකොට තාත්තගේ වගකීම් ටික පවරන්නේ කාටද? වැඩිමල් පුතාටනේ, අයියට. තාත්තා කොහේ හරි යනවනේ පුතේ එහෙම යන්න එපා, රස්තියාදුවේ ඇවිදින්න එපා, ගියත් රෑ නොවි ගෙදර එන්න ඕන. මම එනකන් අම්මයි නංගිලා මල්ලිලායි පරිස්සමට බලාගෙන. කියන්නේ නැද්ද? බලන්න පින්නතුනි, අපේ නීති ක්‍රමයේ යටතේ ගත්තොත් පවුලේ මහගේ අයිති වෙන්නේ කාටද? බාලයට. බොහෝ විට තාත්තත් එක්ක එකතු වෙලා ඒගේ හදන්නේ අලුත් වැඩියා කරන්නේ කවුද? ලොකු අයියානේ. දන්නේ නැද්ද කවද කාරි ගෙයින් එළියට වහින්න එනවා කියලා? අන්න ආත්ම පරිත්‍යාගය. දැන් ඉස්සර අපේ පවුල් වල 7-8 දෙනා දරුවෝ හිටියනේ. බලන්න එහෙම පවුලක තාත්තා අකාලේ මියදුනොත් පවුලේ බර කරට ගන්නෙ කවුද? වැඩිමල් අයියා නැත්නම් අක්කා. එහෙම පවුල් වල හොඳට බලන්න වැඩිමල් අවිවාහකයි. ඇයි දරු සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුතුයකම් ටික ඉටු කරලා ඉවර වෙනකොට තමන්ගේ කල වයස ඉවරයි. අනාගතය කැප කරලා අම්මා ගෙදර නැති වෙනකොට අම්මගේ භූමිකාව වගකීම් පවරන්නේ කාටද? ලොකු අක්කට. ලොකු දුවේ එහෙම යන්න එපා, ඇවිදින්න එපා, මම එනකන් නංගිලා මල්ලිලා බලාගන්න ඇහි දැම්ම වගේ වෙලාවට නාවන්න, වෙලාවට කවන්න, වෙලාවට නිදි කරවන්න අර අම්මගේ වැඩ ටික ඔක්කොම නේ. මම මේ කියන්නේ හැන්දෑවට කටගොන්නක් බීගෙන ඇවිල්ලා අතේ පය හයිය හත්තිය පෙන්නන අයියලා ගැන නෙමෙයි. එහෙමත් අයියලා ඉන්න බලංගොඩ පැත්තේ නැති වුණාට. නංගිලා මල්ලිලගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යාකම් කරන, දුෂ්ටකම් කරන අක්කලා ගැනත් නෙවෙයි. හැබැයි සහෝදර ප්‍රේමයෙන් යුතුයකම් ඉටු කරන පවුලේ වැඩිමලා ඉදිරියේ මානිය තියාගන්න එපා. ආචාර්යේ චතුත්තම්මේ උගන්නන ගුරුවරු ඉදිරියේ මානිය තියාගන්න එපා. ගුරුවරයා කියන වචනේ තේරුම දන්නවද? කිව්වේ අඳුරට. රු කිව්වේ පළවා හැරීමට. වර කියන්නේ උත්තමයා. තේරෙනව නේද? අඳුර පළවා හරින උත්තමයා කවුද? අන්න ගුරුවරයා. මොකක්ද අඳුර? මෝඩකම, අනුවණකම, නොදන්නාකම. 6ක් 4ක් නොදැන අම්මගේ හරි තාත්තගේ හරි අතේ ඉලිලා පාසලට යනකොට බාරගෙන දන්නා දැනුමැත්ත බවට අපි පත් කළේ කවුද? ගුරුවරු. පින්නතනි ලෝතුරා බුදුහාමුදුරන්ට කියනවා තිලෝ ගුරු කියලානේ. තිලෝ ගුරු වෙච්ච බුදුහාමුදුරුවන්ට සාම්පති බ්‍රහ්මයා ආරාධනාවක් කළා. මොකද්ද? මේ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කරන්න. ඒ පාර බැලුව කාටද එහෙනම් ඉස්සෙල්ලම බණ කියන්නේ? මතක් වුණේ කවුද? ඔව් පස්වග තවුස නෙමෙයි. පස්වග තවුසන්ට කිව්වේ බණ. ඇයි? ගුරුවරු දෙන්නයි මතක් වුණේ. ආලාර කාලා මුද්ද කරාම් පුත්ත. ඒ දෙන්න නැති නිසා තමයි පස්වග තවුස හොයාගෙන ගියේ. ඊළඟට බුද්ධත්වයේ ලබාපු ලෝතුරා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මටත් ගුරුවරයෙක් ඉන්න ඕන. උන්වහන්සේ බැලුවා උන්වහන්සේට ගුරුවරයෙක් වෙන්න කවුද ඉන්නේ? මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ලෝක තුනේම කවුරුත් නැහැ. ඇයි නැත්තේ? උන්වහන්සේ තිලෝ ගුරුනේ. අන්තිමට මොකද කළේ? නෑ ඒත් මට ගුරුවරයෙක් ඕන. ධර්මයේ ගුරු තනතුරේ තියාගත්තා. තිලෝ ගුරු වෙච්ච බුදුහාමුදුරුවෝ ගුරුවරු ගැන කොච්චර හිතුවද? මේවා අපේ සමාජයේ හැදෙන දරුවන්ට කොච්චර වටින පණිවිඩද? ඇයි? පින්නතුනි ඉස්සර අපට මතකයි අපේ අම්මලා තාත්තලට ගුරුවරු පාරේදීවත් මුණ ගැහෙනවට අපි කැමති නෑ. ඇයි? මුණ ගැහුනොත් කියන්නේ ගහලා බැරි නම් මකලා හරි මහත්යෝ කව හදන්න කියලා. දැනුත් අම්මලා තාත්තලා සමහර ඉන්නවා ගුරුවරයා ළමයට පාරක් ගහනකම් ගෙදරට ගිහිල්ලා ස්තුති කරන්නද? නෑ. ඇදගෙන යන්න පොලිසියට. දාන්න නඩු. ඔබ දන්නවද මේ රටේ උසාවිවල 600 ගාණක් නඩු තියෙනවා ගුරුවරුන්ට විරුද්ධව ළමයි දාපු. ළමයි කියන්නේ අම්මලා තාත්තලා. ළමයාත් ඇදගෙන ගිහින් දාපු. වරදකට දඬුවම් කළා. ජනවහරේ කේමනක් තියෙනවා. මොකද? හැඳි නොගා හදන හොද්දයි නොගා හදන ළමයයි දෙකම එකයි. හැඳි නොගා හදන හොද්ද
හැදුවට වැඩ නැහැ කන්න බෑ. නොගහදන ළමයා කන්න බැරිද? හැදුවට වැඩක් නැහැ. සමාජ අද අපේ රටේ බන්ධනාගාර පිරලයි කියනෝ නේද? 10000ක් ඉන්න ඕනිකේ 40000 අහන්න දෙයක් නැහැ. තව වැඩි වෙයි. ඇයි? ළමයින් හදන්නට තියෙන ආයතන වලට විලංගු දාලා. ළමයි හදන ගුරුවරුන්ට විතරක් නෙමෙයි මව්පියන්ටත් දැන් දඬුවම්. එතකොට වෙන්නේ මොකද්ද? අර ළමයි හදනව නෙවෙයි හැදෙනවා. ළමයි කියන්නේ හැදෙන්න ඕන පිරිසක් නෙවෙයි හදන්න ඕන පිරිසක්. ඇයි? සසරේ අපි පුරුදු කරගෙන තියෙන්නේ පින්නතුනි හොඳ දේ නෙවෙයි වැඩිපුර. එහෙනම් නරක දේ. ඒක නෙමෙයි තාමත් මෙරි මෙරි ඉපදිමින් සසරේ ඇවිදින්නේ නේ. හොඳ දේ නම් පුරුදු කළේ නිවන් දැකලා තියෙන්නේ බෑ. එහෙනම් හැදෙන්න නෙවෙයි ඕන දරුවෝ හදන්න. ඒ නිසා ගුරුවරු ඉදිරියේ මානිය තියාගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. 8යි කාලයි. ඇති නේද? පැයකුත් විනාඩි 15ක් කිව්වා. දැන් මම බණ ඉවර කරනවා. හැබැයි තාම කිව්වේ නෑ මානත්තද්ද බමුණට මොකද වුනේ කියලා. මේ සියල්ල අහගෙන හිටපු මානත්තද්ද බමුණ පින්නතුනි වහා හුනස්නෙන් නැගිටිනවා. ලෞතුරා බුදුහාමුදුර ළඟට යනවා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ අඳුර යන කෙනෙකුට පහනක් පත්තු කරලා අතට දුන්නා වගේ. නොමග යන කෙනෙකුට මඟ පෙන්වුවා වගේ. යටිකුරුව තිබූ දෙයක් උඩුකුරු කළා වගේ වසා තිබූ දොරක් විවර කළා වගේ. මෙතෙක් කාලයක් මානේ අඳුරෙන් වැසී තිබූ මගේ නුවණ සැපෑදුව ඔබ වහන්සේ අද පටන් මා ඔබ වහන්සේ සරණ යන ශ්‍රාවකයෙක් වෙනවා. එතෙක් කාලයක් පින්නතුනි අම්මට තාත්තටවත් වැන්දේ නැති මානත්තද්ද බමුණා ලෞතුරා බුදුහාමුදුරන්ගේ පාකමල් මත වැඳ වැටුණා. මානත්තද්ද බමුණා තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එහෙනම් සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ මානත්තද්ද සූත්‍රය ඇසුරුණුයි මේ ධර්ම කාරණා ඔබට මා විස්තර කළේ මානිය දුරු වීමට අනතිමානය ඇති කර ගැනීමට අනතිමානෙන් සැබෑ සැලකුම් ලැබිය යුත්තේ කවුරුන්ද කියන එකත් මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. දරුවන්ටත් වැඩිහිටි ඔබටත් ජීවිතේ අනාගත යහපැවැත්මට මේ දහම් කරුණු උපනිශ්‍රේ වේවා කියලා සාදු කියනවා. දේශනාවේ මූලික අරමුණ තමයි මේ විහාරස්ථානයේ වැඩවසන අතිපූජනීය ආනන්ද මෛත්‍රී ජාත්‍යන්තර පුස්තකාලය අධිපති නිවිතිගල අනෝම ලොකු හාමුදුරන් වහන්සේට 70 වන ජන්මදිනයට ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම සිදු කරගත්තා උදාරතර ධර්ම දානමය පින්කමේ බලයෙන් සතාධික කාලයක් සසුන් වැඩ වඩන්නට මේ දායක කාරකාදීන් උදෙසා ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට කායික ශක්තිය මානසික ධෛර්යය නිරෝගී බව චිරජීවනය ලැබේවා කියලා සාදු